බීච් සයිඩ් ට්‍රැවල් කරන්න මාරම ආස කෙනෙක්. ඉතින් ඒක නිසාම ලස්සනම ලස්සන ලොකේෂන් එකක් සිලෙක්ට් කරගෙන ට්‍රැවල් එකක් යන්න තමයි මේ රෙඩි වෙන්නේ. ඉතින් මේ විදියට මට ඕනේ ඇඳුම් ටික ඔක්කොම කලින් දවසේ රෙඩි කරලා තියාගත්තාම හෙට උදේම යන්න ලේසි. මම දැනට ප්ලෑන් කරලා තියෙන්නේ ගෙදරින් 5:00ට යන්න. ඔන්න ටයිම් එක හරි. මම උදේම නැගිටලා මේ විදියට සමපෝෂ බොක්ස් දෙකක් රෙඩි කරගත්ත අපේ බ්‍රෙක්ෆාස්ට් එකට. දැන් ඔන්න අපි මේ ට්‍රැවල් එක යන ගමන් තමයි ඉන්නේ. මේ වෙනකොට ටයිම් එක 8:00ට විතර ඇති. ඊට පස්සේ අපි තැනකින් නැවතිලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන කළුතර බෝධිය ගාවින් දාලා තමයි යන්නේ. අපිට මැප් එකේ රෝඩ්ස් දෙකක් පෙන්නුවා. ඉතින් අපි බීච් එක අයිනින් ගෝල් වලට යන්න තමයි සිලෙක්ට් කරගත්තේ. එතකොට ලස්සන ලොකේෂන්ස් බල බල අපිට යන්න පුළුවන් නිසා. මේ වෙනකොට ටයිම් එක උදේ 11:00ට වගේ ඇති. ඉතින් අපි ගොඩක් දුර ඇවිල්ලා අව්වයි රස්නෙයි මාර මහන්සි. ඉතින් ඒක නිසා අපිට මෙන්න මේ වගේ කුරුම්බා බොන්න ප්ලේස් එකක් සෙට් වුණා බීච් එකයිනෙම. මාරම ලස්සනයි ලොකේෂන් එක අපිට රිලැක්ස් වෙලා යන්න පුළුවන් හොඳම ප්ලේස් එකක්. ඊට පස්සේ අපි කුරුම්බ එකක් බීලා කුරුම්බක් කාලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා මහන්සි ටිකක් ඉවර වෙනකන් ඉඳලා ඊට පස්සේ ආයෙත් ට්‍රැවල් එක යන්න ගත්තා. ඔන්න අපි දැන් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් චුට්ටක් රෙස්ට් කරලා රිලැක්ස් වෙලා හවස ගෝල්ෆ් කෝට් එකට යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. මේ තමයි අපේ රූම් එක. Second day at goal. ඉතින් ඔන්න උදේම ජෑම් ටිකක් ගාලා පාන් කාලා අපි මේ අද රෙඩි වෙන්නේ ජංගල් බීච් යන්න. මේ තමයි මගේ අවුට්ෆිට් එක. So simple.
අපි බයික් එක පාක් එකෙන් දාලා ජංගල් බීච් වලට යද්දි තමයි මෙන්න මේ යාළුවෝ දෙන්න අපිට හම්බුනේ. එයාලා මං හිතන්නේ එන හැමෝටම වෙල්කම් කරනවා. ඔන්න ඊට පස්සේ අපේ ට්‍රැවල් ගයිඩ් උනේ මෙන්න මෙයා. එයා අපි ජංගල් බීච් එකට යනකම් අපි බීච් එකේ ඉන්නකම්ම අපිත් එක්ක හිටියා. අපි ජංගල් බීච් එනකොට උදේ 7:00ට විතර ඇති. ඉතින් අපි එනකොට තවම එතන රෙස්ටෝරන්ට් එක ඕපන් කරන ගමන් හිටියේ අංකල්ස්ලා. ඉතින් ඒක නිසා අපිට මුකුත් කන්න ගන්න විදියක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි පොඩ්ඩක් බීච් එකේ හිටියා, රැළ පෑගුවා. ඔන්න ඔයාලට පේනවනේ අපේ ට්‍රැවල් ගයිඩ්ගේ වැඩ. අපි රෙස්ටෝරන්ට් එකේ අංකල් කෙනෙක්ගෙන් ඇහුවා කොහොමද බීච් එක මේ දවස්වල නාන්න පුළුවන්ද කියලා. එනකොට ඒ අංකල් අපිට කීවා දැන් වාරකම් කාලේ එන්න යන්නේ. ඒක නිසා රැළ ටිකක් සැර වැඩි. ඔයාලට හොඳට පීනන්න බැරි නම් නාන්න යන්න එපා කියලා. ඉතින් ඒක නිසා අපි ජංගල් බීච් එකේ මේ ගල් පේලිය අයිනෙන් බීච් එකේ අනිත් සයිඩ් එකට ගියා. ඉතින් ඒ පාර මාර ෂෝක්. මම ෆස්ට් ටයිම් මේ විදිහට යන. ඉතින් අපි ජංගල් බීච් එකේ අනිත් සයිඩ් එකට ආවම එතනත් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. එයාලත් තාම ඕපන් කරන ගමන් හිටියේ. ඉතින් අපි ගොඩක් උදේම ආවනේ. ඒකයි. ඊට පස්සේ අපි බීච් එකේ ගොඩක් වෙලා හිටියා. එතන ඕනේ තරම් වෙලා ඉන්න පුළුවන්. මාර විදිහට මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. මාරම සැනසීමක් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා තමයි මම බීච් එකට යන්න මාරම කැමති. අපි දැන් ජංගල් බීච් එකේ ඉඳලා ආපහු යන්න තමයි හදන්නේ. හැබැයි ඒ කලින් ආපු පාරෙන් නෙමෙයි වෙනත් පැත්තකින්. ඉතින් එතන ලොකු කැලයක් මැදින් යනවා වගේ ෆීලින් එකක් තමයි තියෙන්නේ. උඩට ලොකු ගස් හැදිලා තියෙනවා. ඊට පස්සේ ගල් පඩි පෙලක් තියෙනවා. හරිම ලස්සනයි. යන්නේ අපි බයික් එක පාක් කරපු තැනට කිලෝමීටරයක් වගේ ලොකු දුරක් තියෙනවා. අම්මෝ හරි පහල්සි. ඒද පිටයියා. අපි නාන සේෆ් ප්ලේස් එකක් හොයාගෙන යද්දි තමයි බීච් එක අයිනෙන් අපිට මෙන්න මේ ලස්සන රෙස්ටෝරන්ට් එක හම්බුනේ. ඉතින් එයාලගෙන් අපි ඕඩර් කරේ පයිනැපල් ජූස් එකක්. ඒක මාරම රසයි.